සුබ දවසක් ඔයාලට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ travel with Hashi එක. දැන් අපි උදේ පාන්දරම බලමු මේ කොහෙද යන්නේ කියලා. අපි දැන් මේ බස් එකට නැගලා අපි යනවා මුලින්ම මාතර බෝධියට. මාතර බෝධිය කියන්නේ ගොඩාක් කණුහස් තියෙන පුදුබිමක් හැටියට තමයි හැමෝම පිළිගන්නේ. ඊට පස්සේ අපි ආවා මාතර රේල්වේ ස්ටේෂන් එකට. අපි එතනින් බිලියත්ත බලා පිටත් වෙන්න තමයි මේ සූදානම. අපි මෙතනට එනකොට 6:10 විතර ඇති. බලන්නකෝ උදේ පාන්දර ලස්සන. ඒ අතරේ චූටි පිස්සු වැඩක් කරා. හැබැයි ඔයාලා නම් මේ දේවල් කරන්න යන්න එපා. මොකද මේ දේවල් හරිම අනාරක්ෂිතයි. පේනවනේ යන අතරමඟදී කරන දේවල්. ඔයාලා නම් මේ දේවල් කරන්න යන්න එපා. මේ ඉන්නේ මමයි මගේ යාළුවයි. අපි දෙන්න කොහේ ගියත් මෙන්න මේ වගේ පිස්සු වැඩ තමයි කරන්නේ. යා හරිම හොඳ යාළුවෙක්, හරිම ආදරණීය චරිතයක්. දැන් අපි යන පිළියත්තට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ අපි යනවා බටාත ෆාම් එකට. පේනව නේද මේ කොච්චර ලස්සනද කියලා. මේකට යන්න නම් අපි නම් මෙතනට උදේ පාන්දරම ආවේ. ටිකට් එකක් අපි ගන්න ඕන. ලොකු අයට, වැඩිහිටි අයට රුපියල් 20ක ටිකට් එකක්, පොඩි අයට රුපියල් 10ක් වගේ තමයි ටිකට් එකකට අය කරන්නේ. ඉතින් මේ පරිසරය හරිම ලස්සනයි. ඒගොල්ලෝ හරිම ලස්සනට පරිසරය තියාගෙන තියෙනවා. මෙතනින් තමයි අපි ටිකට් අරගෙන ෆාම් එක ඇතුළට යන්න ඕන. එතන තියෙනවා ෆිෂ් තෙරපි එකක් තියෙනවා ඔයාලට අවශ්‍ය නම්. ඔයාලට පේනවා ඇතිනේ. එක්කෙනෙකුට වැය වෙන ටිකට් වල මිල ගණන් කොහොමද කියලා. මේ තමයි අපේ ෆාම් එකේ. ෆාම් එකට එන්ටර් වෙනකොටම අපිට බලා ගන්න පුළුවන් වෙන කොටස. මේ පරිසරය හරිම ලස්සනයි. හරිම නිස්කලංක පරිසරයක්. ඔයාලට යනව නම් උදේ ආහාරයත් මෙතන ඉඳගෙන ගන්න පුළුවන්. ෆොටෝස් ගන්නත් අමතක කරන්නේම නෑ අපි. මුලින්ම අපිට යනකොටම තියෙන්නේ පළතුරු වගාවන්. ඒකට පළතුරු උයන කියලාත් ඒගොල්ලෝ හඳුන්වලා තියෙනවා. ඔය යන අතරමඟදී ලස්සන ඩ්‍රැගන් ෆෘට් වගාවකුත් තියෙනවා. හැබැයි අපි යන දවස්වල නම් ඒවයි ගෙඩි තිබුණේ නැහැ. මෙහෙම ඉදිරියට යනකොට අපිට තවත් උදේ ආහාරය ගන්න පුළුවන් ස්ථානයක් තමයි මේ. මෙතන හරියම පිරිසිදු වතුර තියෙනවා. ලස්සනට ටේබල් ඇරේන්ජ් කරලා තියෙනවා. ෆොටෝ තියලා තියෙනවා. පිරිසිදු පිළිවෙලට ආහාර අරගෙන යන්න පුළුවන් අපිට. මෙතන තියන් තමයි අපි උදේ ආහාරය ගත්තේ. මේ තමයි පළතුරු උයන. මේකේ අපි දැකලා නැති, කාලා නැති පළතුරු වර්ග ගොඩාක් තියෙනවා. ඒ හැම පළතුරු වර්ගයක්ම එයාලා හරිම ලස්සනට නම් කරලා තියෙනවා. ඉතින් මෙතන ගොඩාක්ම වටින්නේ ශිෂ්‍යත්ව ලියන දරුවන්ට, පෙරපාසල් දරුවන්ට, ඒ වගේම කෘෂිකර්මය පිළිබඳ හදාරන දරුවන්ටත් ගොඩාක් වටිනවා. ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් තියෙනවා. මම නම් මෙතන කාලා නැති පළතුරු වර්ග ගොඩාක් තිබුණා. බලන්නකෝ. ඊට පස්සේ තියෙනවා මල් උයන.
මල් උයනට තමයි මං ආසම. විවිධ මල් වර්ග ගොඩාක් එතනදී අපිට දැක බලා ගන්න පුළුවන්. ඇත්තට මේවයි තියෙන පළතුරු මල් ඊට පස්සේ තියෙන ওই ශාකවලට කිසිම හානියක් කරන්නේ නැතුව ඒව ආදරයෙන් ඔයාලත් රැක බලා ගන්න පුරුදු වෙන්න. මොකද එතකොට තමයි අපිට මේ දේවල් ඉදිරි පරම්පරාවටත් දායාද කරන්න පුළුවන් වෙන්නේ. මේ තමයි තාල වර්ගයට අයත් ශාක මෙතන තියෙන්නේ. මෙතන ප්‍රධාන වශයෙන්ම පොල් වර්ග තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. පොල්, තැඹිලි අපි දැක්පු නැති දේවලුත් මෙතන තිබුණා. මේ තියෙන්නේ පොල් ගසට නගින්න පුළුවන් ලේසිම ක්‍රමයක්. මේ තියෙන්නේ රතු නිමිති වැලක්. පේනවනේ මේක ලස්සන. තව අසමාදගම් ඒ වගේ කොළ වර්ග පලා වර්ග ගොඩාක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඔය ඈතින් පේන්නේ ලස්සන වැවක්. ඔයාලට ඕන නම් එතන ෆොටෝස් ගන්නත් පුළුවන්. හරියම ලස්සන නිස්කලංක පරිසරයක් තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ අපි ආවා මීමැසි පාලනය ගැන දැනගන්න. මෙතන මීමැසි පාලනය ගැන හැම විස්තරයක්ම වෙන වශයෙන් දක්වලා තියෙනවා. ඕනම කෙනෙකුට තේරුම් ගන්නත් පුළුවන්. මීමැස්සගේ ජීවන චක්‍රයේ ඉඳලා මීවද ගන්න අවස්ථාව වෙනකම්ම මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ බටාත ෆාම් එක කියන්නේ ගොඩාක් වැදගත් ප්‍රයෝජනවත් ස්ථානයක් විදිහට තමයි මම නම් දකින්නේ. මේ දේවල් මෙච්චර ලස්සනට බලා ගන්න අයටත් අපි ගොඩාක් ස්තුති වෙන්න ඕන. මොකද යාළුවා නිසා තමයි අපිට මේ දේවල් බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා කෘෂි කර්මාන්තයට අයත් නවීන උපකරණ, පැරණි උපකරණ වෙන වශයෙන් ඒවා දක්වලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි යනවා මදුනාගල. ඒ යන අතරමඟදී මගේ යාළුවට චුට්ටක් නිින්ද ගිහලා. මොකද රස්නේ මහන්සියයි නිසා. මදුනාගල යන්නත් අපි ටිකට් එකක් වැය වෙනවා අපිට. එහි තියෙන විශේෂත්වය තමයි උණු දිය උල්පත් 7ක් තියෙනවා. ඒවැ වතුර ගොඩක් රස්නේ. නාන්නත් පුළුවන්. හරිම ලස්සනට ඒ දේවල් නිර්මාණය කරලා දෙනවා. මේ ගිරාහාමිත් එක්ක ෆොටෝ එකක් ගන්නත් පුළුවන් අපිට. මෙන්න තියෙනවා උණු දිය උල්පත් 7. හැමෝම නානවා එදා. හැබැයි අපි නම් නෑවේ නැහැ. මෙතනින් තමයි අපේ බබාලව ගන්නම් බැරි වුණේ. පොඩි බබාලට සෙල්ලම් කරන්න සෙල්ලම් පාක් එකකුත් තියෙනවා මෙතන. ඊට පස්සේ අපි ආවා සෆාරි උද්‍යානයට. මෙතන නම් ටිකට් ලොකු අයගේ ටිකට් එකක් 590යි. යුනිෆෝම් යන බබාලට 118ක ටිකට් එකක් වැය වෙනවා. ඊට පස්සේ 12ට වැඩි අයට 18ට අඩු එයාලට 226ක ටිකට් එකක් තමයි වැය වෙන්නේ. දැක්ක නේද සිංහ යාළුවෙකුත් ඉන්දියා. මෙතනදී සත්තු නිදැල්ලේ ඉන්නවා. අපිව කූඩු කරලා වගේ තමයි මෙයාලව අරගෙන යන්නේ. පේනව නේද? ඒ තමයි අපේ ආරක්ෂාවට. එයාලගේ වාහනයක් ගන්නව නම් අපිට පුළුවන් එක ෂීට් එකකට 118ක් වගේ වෙන් කරලා එයාලගේ වාහනයක යන්න. එහෙම නැත්නම් අපේ වාහනයක යනව නම් එහෙම ගැටලුවක් නැහැ.
අලියාලුවෙකුත් ඇවිල්ලා ඉන්නවා අපිව බලන්න. මේ ඉන්නේ අප්‍රිකානු ඇතෙක්. ඊට පස්සේ අපි ආව එතනම තියෙන සතුන් සුරතල් කරන්න. මේ ඉන්නේ ඩෝරම්මගේ පැටව. ඒගොල්ලෝ හරීම දඟයි. හැබැයි මෙයාලව අල්ලන්න නම් දෙන්නේ නැහැ. පේනානේ තියෙන දාංගලේ. මේ අයියලා තමයි මෙයාලව ආදරයෙන් බලාගන්නේ. ඒ දෙන්නත් හරිම හොඳයි ආදරයෙන් මතක් කරනවා. මේ ඉන්නේ හාපැන්චෙක්. මෙයාලා නම් අපිට වඩා ගන්න පුළුවන්. සුරතල් කරන්න පුළුවන්. හරිම අහිංසක සතෙක් තමයි හාව කියන්නේ. ඇත්තටම මම නම් ගොඩාක්ම සතුන්ට ආදරෙයි. මං හරිම ආසයි ඒගොල්ලන්ට. ඒ අතර ඉන්න කාගෙත් සිත් ගත්තුව කෙනා තමයි මෙන්න මේ බූරු පැටියා. ඉන හැමෝම එයා ළඟට ඇවිල්ලා ෆොටෝ එකක් අරගෙන තමයි යන්නේ. මෙන්න මේ විදිහට තමයි යාව වඩාගන්නේ. අපිට ඕන විදිහට වඩා ගන්න බෑ යාව. පේනානේ දින ලස්සන. මෙයා අපිට ගෙදර ගේන්න දෙනවා නම් මං නම් හරිම ආසයි යාට. හරිම අහිංසක හරිම ලස්සන බූරු පැටියෙක්. ඊට පස්සේ අපි ආවා ඉබියාලුව ගාවට. මෙයත් මෙහෙම හිටියට ටිකක් බරයි. මේ ඉන්නේ බැටළු යාළුවෝ. මෙයාලා නම් අපිට අල්ලන්න දෙන්නේ නැහැ. හංස පැටවුත් එහෙම තමයි. තාරාවෝ මේගොල්ලෝ කවුරුවත් එන්නේ නැහැ. හනික දුවනවා මේගොල්ලෝ අපි එනකොට. සුදු මොනර හම් කෙනෙකුත් ඉන්දියා. ඔන්න ඉන්නවා ඉත්තේ යාළුවා. මෙයා හිටපු ගමන් කූරු පොම්බනවා අපිව බය කරන්න. ඔන්න බලන්නකෝ මෙයාගේ වැඩ. මේ තමයි ගෝනහාමි. මෙයාත් හරිම ආදරෙයි. මෙයාව නම් ඉතින් අපිට උස්ස ගන්න බෑ. ඔන්න ඉතින් අවසානයට අපි ආවා තංගල්ල බීච් එක. තංගල්ල බීච් එක කියන්නේ හරිම ලස්සන මුහුදු වෙරළක්. අපි මෙතනට එනකොට 6:00 විතර ඇති. ඒ වෙනකොටත් සෙනඟ ගොඩක් ඉන්දියා. ඉතින් අපි මුහුදු වෙරළට වෙලා වැඩිපුර කාලයක් ගත කරා. මොකද මුහුදු වෙරළ කියන්නේ හරිම ලස්සන නිස්කලංක ස්ථානයක්. මම යන්න ආසම තැන් වලින් එකක් තමයි මුහුදු වෙරළ කියන්නේ. මේ වෙලාවේ චරිතයවත් ආදරයෙන් මතක් කරනවා. එයාව තමයි අපි පරිස්සමට එකගෙන ගිහිල්ලා පරිස්සමට එකගෙන ආවේ.